Yo, what's up? Hi. ඔයාලට මේ 9.1 එකේ external update එකයි scam alert එකයි තියෙනවා. මුලින්ම scam alert එක කෙලින්නම් Discord එකේ මගේ නමින් මොනවද scam කරන කාර්යයක් ඉන්නවා. ඒකට අහු වෙන්න එපා කියලා කියන්න ඕනේ. මොකද මම Discord use කරන්නේ නැහැ. ඔයාලට මාව contact කරගන්න පුළුවන් WhatsApp එකෙන් විතරයි. ඊට පස්සේ තව ඔයාලට පුළුවන් මගේ mail එක හරහා මාව contact කරගන්න. Bishan Pankaj at icloud.com ඒක හරහා මාව contact කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යන් 9.1 external update එක ගැන බලන්න. ඔයාලා වෙබ්සයිට් එකට යන්න. වෙබ්සයිට් එකකින් sign in හෝ login දීලා ඔයාලගේ user password ගහලා log වෙන්න. ඔයාලා panel එකේ user password වලින් log වෙන්න පුළුවන්. ඊට පස්සේ වෙබ්සයිට් එකට ගියා. වෙබ්සයිට් එකට ගිහලා download exe ඔබන්න. සමහරුන්ගේ මෙන්න විදිහට dangerous file කියවි සමහරුන්ගේ එන්නේ නැති වේවි. එන කට්ටියට මේ කැලල තියෙන. හරිද බලාගන්න. මේ විදිහට ඩොට් තුන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් ගියාන් පස්සේ මෙන්න මෙතෙන්ට එනවා. හරිද? ඊට පස්සේ මෙතන ඩොට් තුන ක්ලික් කරලා download dangerous file කියන එක දෙන්න. සමහරුන්ගේ keep anyway කියලා තියෙනවා. එහෙම දුන්නාන් පස්සේ ඔයාලට යන්න තියෙන මෙතෙන්ට. හරිද? download කරලා අපි දැන් ඒක extract කරගමු. ඔයාලා තියෙන WinRAR හෝ 7 හරහා මෙන්න මේ විදිහට extract කරගන්න. ඊට පස්සේ panel එක මතක ඇතුව run as administrator වලින් open කරගන්න. හරි emulator open කරනවා මම මේ ටික කියන්නම් ඔයාලට පුළුවන් මගේ panel එක ඔයාගේ user ඔයා හිතන්න මගේ panel එක ගත්තා. ඔයාලට පුළුවන් ඔයාගේ user එකට multiple login access හදන්න. ඒ කියන්නේ ඔයාගේ user එක එක්කෙනෙක්ට විතරක් නෙවෙයි දෙතුන් දෙනෙක්ට පාවිච්චි කරන්න හැකි විදිහට හදාගන්න පුළුවන්. ඔයාලා buy කරනකොට ඒක මට කියන්න ඕනේ. එතකොට මම ඒකට යන විදිහත් බලලා ඔයාලට කියනවා. හරිද? ඔයාලට ඕන users ගන්න අනුව. තව විදිහක් තමයි ඔයාලා හිතන්න මගේ user එකක් තියෙන එක්කෙනෙක් එයාලට තව එක්ස්ට්‍රා ගාණක් pay කරලා එයාලගේ user එක multiple user එකක් විදිහට convert කරගන්න පුළුවන්. හරි අපි යමු වීඩියෝ එකට. මෙහෙම login වෙන්න ඔයාලා. login ලා මුලින්ම ඔයාලා බලන්න emulator එකට ගිහලා emulator එකේ මේ ADB කියන එක on කරගෙන බලන්න. on නැත්නම් ඒක off කරගන්න. sorry off නම් තියෙන්නේ on කරගන්න. හරිද? external එකට යන්න. මෙතනදී ඔයාලා බලලා block internet කියන එක දෙන්න මෙන්න මේ හරියදී. හරිද? මෙතෙන්ට එනවනේ anti cheat කියන එක on කරන්න. මේක device එකෙන් device එකට anti cheat එක on වෙන වෙලාව වෙනස් වෙනවා. හරිද? බග් වෙලාවද මන්ද හරිද? මේ සමහර වෙලාවට මේ අනේ හරි external එකේ anti cheat එක බග් වෙනවා. සමහර received කියලා තියෙන ඒ activate වෙන්නේ නැති වෙලා තියෙන ඒ වෙලාවට panel එක close කරලා ගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. step 6 එක වැටෙනවා ඉන්න. හරි. වැටුණා. internet unblock කරන්න. හරි. දැන් ඔයාලා මේ කලින් external use කරන හරි නැති කෙනෙක් හරි කවන්නේ නැහැ. ඔයාලා මුලින්ම ඔයාලගේ local server එක clear කරගන්න ඕනේ. එතනින් clear ඔබලා හරිද? ඊට පස්සේ මෙතන වැටෙනවා local external server clear successful කියලා. ඒක වැටුණාන් පස්සේ ඔයාලා තියෙන මෙතන lobby එකේ හෝ match එකට ගිහලා start external දෙන්න එක සැරේයි ඕනේ. හරිද? start external දී මෙතන wait කියලා වැටෙනවා. ඔයාලා වෙන කොහෙවත් ඔබන්න යන්න එපා. ඔබන්න ගියොත් සාමාන්‍යයෙන් not responding වැටෙනවා මේ application එක. මේ එන message එක කියවන්න කියවලා okay දෙන්න. ඒක සිංහල දෙමළ ඉංග්‍රීසි වලින් තුනෙන්ම තියෙනවා ඔයාලට කියව ගන්න හැකි. මෙතන external start නම් පස්සේ start button එක ආයෙ එනවා. හරිද? ඊට පස්සේ බලන්න පුළුවන් මේකට ඔයාලට ගිහිල්ලා ඕන ගන්න සිලෙක්ට් කරගන්න. හරිද? මම මේ ඔයාලට පෙන්නන්න හදන්නේ. මේ start external එක start කරාට මේ වදින්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඔයාලා aimbot එක enable කරලා cursor හෝ
සාමාන්‍ය ඉක්නෝනොක් දාන ගොඩක් කට්ටිය. මේ ඔයාලා කැමති විදිහට මේ ඔන් කරන්න බලලා හරිද? මේ ඔන් කරගන්න හරිද? දැන් ඔන්න බලන්න ඒ කොල්ලෙලෝ හරිනේ. ඊට පස්සේ ඔයාලා මෙතන ඩිස්ටන්ස් එක හදාන්න පුළුවන්. එනමි අය ඔයාගේ තියෙන දුර අනුව මේ ඩිස්ටන්ස් එක වදින එක වෙනස් වෙනවා. හරිද? සාමාන්‍ය 100 තමයි අපි දාන්නේ. ස්මූත් එක සාමාන්‍යයෙන් දාන්න ඒම් වයිබ්‍රේෂන් වගේ සාමාන්‍ය ඒවා හරියනවා මේ එක්ස්ටර්නල් එකේදී. හරිද? ඊට පස්සේ මේකේ කර්සර් ෆෝ එක මේ මැද තියෙන රවුම. ඔයාට මේ රවුම දාද්දි මේ රවුම ඇතුළේ ඉන්න කට්ටියට තමයි මෙහෙම එම් එක ගන්න. හරිද? දැන් මේ හිතන්න මෙන්න මෙහෙම ගහනවා කියන්නේ. මෙහෙම ගහනවා වදිනවා. ඒ රවුම ඇතුළේ ඉන්න එනිමියට තමයි එම් එක ගන්නේ. හරිනේ. අප්ඩේට් ESP අයින් කරලා තියෙනවා. ඔයාලට රිමෝට් දැම්මම මේ පේනවා ලයිව් එකේ දැන් පේන්නේ නැහැ ESP. ඔයාලට පැනල් එක හයිඩ් කරගන්න පුළුවන් මේ හයිඩ් ඇප්ලිකේෂන් වලින්. ඊට පස්සේ මොකද්ද තව කියන්න එකක් තිබ්බ හරිද මට මතක නැහැනේ. හරි. සාමාන්‍ය මෙන්න මේ CPUs එක 10 තියන එක වෙනස් කරන්න එපා. ඔය හොඳම PC එකක් තියෙනවා නම් මේක වැඩි කරලා ගහන්න පුළුවන්. මේක වැඩි කරද්දි වදින එක වදින විදියත් වෙනස් වෙනවා. හරිද? එච්චර තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ අදට අපි යනවා මොකක්ද කියන්නේද? ස්කැමර්ස්ලට අහු වෙන්න එපා. මම Discord එකේ නෑ. ලංකාවේ උන්තරම් පැනල් සෙල් කරන කට්ටිය ඉන්නවා. ඔයාලට ඒ කට්ටිය උනත් පැනල් එකක් ගන්නයි කැමති නම් මගෙන් බයි කරන්නත් හැකි. මං ඉන්නේ WhatsApp විතරයි. මගේ WhatsApp contact number ඔක්කොම තියෙනවා description එකේ. හරිද? එනවා පියා.